ආයිබෝවන් මේ YouTube නාලිකාව මගින් මම උත්සාහ කරන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයට අයත් සිද්ධාන්ත කොටස් ආවරණය කිරීම. ඒ වගේම ප්‍රශ්න සහ පිළිතුරු පැහැදිලි කිරීම. ඔබ උසස් පෙළ කෘෂි විද්‍යාව හදාරනවා නම් මේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. ඒ වගේම මේ අවුරුද්දේ 2025 අවුරුද්දේ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න සූදානමින් ඉන්න යාළුවන්ට මේ channel එක share කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. වල් පැල කිව්වම අපි දන්නවා කෘෂි කර්මාන්තයේදී ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. වල් පැල නිසා අපේ වියදම වගාවක් පවත්වාගෙන යන්න භෝග වගාවක් පවත්වාගෙන යනකොට වියදම ගැන ඒ වගේම වියදම වැඩි වෙන්න මෙන්න මේ වල් පැල හේතු වෙනවා. ඒ වගේම අස්වැන්න අඩු වෙන්න මේ වල් පැල හේතු වෙනවා. වල් පැල කියනකොටම අපිට මතක් වෙන්නේ මේක භෝග වගාවට කරදරයක්. භෝග වගාවට හානි ගෙන දෙනවා. කොහොමද? අපි අපේ භෝග වගාවත් එක්ක තරඟ කරනවා. වල් පැල මොනවටද තරඟ කරන්නේ? හිරු එළියට තරඟ කරනවා, ඉඩකඩ වලට තරඟ කරනවා, පෝෂක වලට ජලයට තරඟ කරනවා. එතකොට මෙන්න මේ තරඟය නිසා අවසානයේදී අස්වැන්න අඩුවීමක් සිද්ධ වෙනවා. අපි ඉලක්ක කරන අස්වැන්නට අපිට යන්න බැරි වෙනවා. එහෙනම් වල් පැල කියනකොටම අපිට මතක් වෙන්නේ හානිදායක පැත්ත. එතකොට මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ මෙන්න මේ හානිදායක පැත්ත නෙවෙයි ප්‍රයෝජනවත් පැත්ත. වල් පැල වලින් උනත් කෘෂි කර්මාන්තයේදී ඒ වගේම පරිසරයට ප්‍රයෝජන රාශියක් තියෙනවා. අන්න ඒ ප්‍රයෝජනවත් පැත්ත තමයි මම මේ පාඩමේදී කතා කරන්නේ. පළවෙනියටම මේ වල් පැල පාංශු කාදනය වළක්වනවා. කොහොමද පාංශු කාදනය වළක්වන්නේ? අපි දන්නවා වර්ෂාපතනයේදී ජල බිඳු වේගෙන් ඇවිල්ලා පොළොවට පතිත වෙනවා. ජල බිඳු වලට යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. මෙන්න මේ වේගය මේක අඩාල කරනවා වල් පැල මගින්. මුලින්ම වල් පැල වලට තමයි මේ ජල බිඳු වැටෙන්නේ. ඊට පස්සේ මේකේ වේගය අඩු වෙලා චාලක ශක්තිය අඩු වෙලා හිමීට පොළොවට පතිත වෙනවා. එතකොට මේකෙදි පස් වලින් ගැලවිලා යන එක පාංශු සමූහන විදියට හරි පස්සංශු විදියට හරි ගැලවිලා යන එක අවම වෙනවා. ඒ වගේම ප්‍රවාහණය පස ජලයත් එක්ක ගමන් කරනවා. මෙන්න මේ පස ජලයත් එක්ක ගමන් කරන එක අඩු වෙනවා. ජල පහරේ වේගය අඩාල කරනවා මෙන්න මේ වල් පැල මගින්. භෝග වගාව තුල තියෙන වල් පැල මගින්. ඒ වගේම අපි දන්නවා ජලය මගින් විතරක් නෙවෙයි සුළඟ මගිනුත් ඒ වගේම තව හේතු තියෙනවා. මම පාංශු කාදනයේ පාඩමේදී කතා කරලා තියෙනවා. මෙන්න මේ සුළඟ මගිනුත් පස නිරාවරණය වෙලා තියෙනවට වඩා වල් පැල තිබ්බොත් එහෙම සුළඟ මගින් පස ගසාගෙන යන එක නැත්නම් සුළඟ මගින් පාංශු කාදනය වෙන එකත් අවම වෙනවා. එහෙනම් වල් පැල වලින් ලැබෙන ප්‍රධානම ප්‍රයෝජනයක් විදිහට අපිට කියන්න පුළුවන් ප්‍රධාන ප්‍රයෝජනයක් විදිහට කියන්න පුළුවන් පාංශු කාදනය වළක්වනවා. ඊට පස්සේ පාංශු ජලය වාෂ්පීකරණයෙන් ආරක්ෂා කරනවා. පසේ තියෙන ජලය වාෂ්පීකරණයෙන් ඉවත් වෙලා යනවා පසෙන්. එතකොට මේ වල් පැල මගින් මොකද්ද කරන්නේ? ස්වභාවික වසුනක් විදිහට ක්‍රියා කරනවා. එතකොට පසේ තියෙන ජලය සහ වාතය කෙලින්ම ගැටෙන එක නතර වෙනවා. මේක ස්වභාවික ආවරණයක් වෙනවා වල් පැල. එහෙනම් පසේ තියෙන ජල ප්‍රමාණය ආරක්ෂා කරගන්නත් නැත්නම් පාංශු ජලය වාෂ්පීකරණයෙන් ආරක්ෂා කරන්නත් වල් පැල ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ වල් පැල අපි දන්නවා මැරුණට පස්සේ දි รา පත් වෙනවා. වල් පැල දි รา පත් වෙනකොට පසට පෝෂක එකතු වෙනවා. ඒ වගේම පසේ භෞතික ලක්ෂණ අපි දන්නවා වල් පැල මැරුණට පස්සේ දිරනකොට මේවා කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය පසට එක් කරාම පසේ භෞතික ගුණ, රසායනික ගුණ, ජෛවික ගුණ දියුණු වෙනවා. මේ විදිහට පසේ ගුණාංග දියුණු වෙන්නත් මෙන්න මේ වල් පැල බලපානවා. ඒක වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජනයක්. ඒ වගේම සත්තුන්ට ආහාරයක් විදිහට ක්‍රියා කරනවා. වල් පැල අපි දන්නවා ගවයා, එළුවා, බැටළුවා මේ වගේ ගොවිපළ සත්තුන්ට ආහාර විදිහට යොදා ගන්න පුළුවන්. ඒකත් ප්‍රයෝජනයක්. ඊට පස්සේ අපි දන්නවා දැන් නම් මේක ගොඩක් අඩුයි. වහල සෙවිලි කරන්න යොදා ගන්නවා ඉලුක්. එතකොට ඒකත් ප්‍රයෝජනයක්. දැන් ගොඩක් අඩුයි. නමුත් මේ වහල සෙවිලි කරන්න අතීතයේදී භාවිතා කරා ඉලුක්. එතකොට ඒකත්
වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජනයක්. ඒ වගේම ඖෂධ ගොඩාක් වල් පැල ඇටි භෝග වගාවේදී අපි වල් පැල ඇටි කියලා හඳුන්වන ශාක ආයුර්වේදයේදී ඒ වගේම දේශීය වෙදකමේදී ඖෂධ විදියට ක්‍රියා කරනවා. ඖෂධ විදියට ප්‍රයෝජනවත් වෙනවා. ඒකත් වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජනයක්. ඊට පස්සේ කෘමි උවදුරු මර්ධනය කරන්න. සමහර වල් පැල ඇටි ක්‍රියා කරනවා කෘමි විකර්ෂක විදියට. කෘමි විකර්ෂක ගුණ තියෙනවා වල් පැල ඇටි වල සමහර ඒ වගේ. එතකොට මේ කෘමීන් මේ පරිසරයෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේම සමහර වල් පැලවල ඉන්නවා මේ කෘමීන්ට විලෝපිකයෝ. එතකොට මේ කෘමීන් ආහාරයට ගන්නවා ඒ වල් පැලවල ඉන්න ඒ වල් පැලේ ධාරකය කරගෙන ජීවත් වෙන ජීවීන්. එතකොට කොහොම හරි මේ කෘමි උදුරු මර්ධනය කරන්නත් වල් පැල ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ පසේ නයිට්‍රජන් තිර කරනවා. රනිල කුලයේ වල් පැල ඇටිවල රනිල කුලයට අයත් නැත්නම් ෆැබේසියේ කුලයට අයත් වල් පැල ඇටිවලට පුළුවන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව පසේ තියෙන නයිට්‍රේට් බවට පත් කරන්න. එතකොට මේ ක්‍රියාවලිය නයිට්‍රජන් තිර කිරීම. මේකෙදි පස සාරවත් වෙනවා. පසට නයිට්‍රජන් පෝෂකය ලැබෙනවා. උදාහරණයක් විදියට මට කියන්න පුළුවන් නිදිකුම්බ. නිදිකුම්බ ශාකයේ මුල්වල මූල ගැටිති තියෙනවා. මේ මූල ගැටිති වලින් නයිට්‍රජන් තිර කිරීම සිද්ධ කරනවා. එතකොට මේක වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජනයක්. ඊට පස්සේ අපිට ආහාර විදියට ගන්න පුළුවන් වල් පැල ඇටි වර්ගත් තියෙනවා. සමහර පළල් පත්‍ර ශාක, පළල් පත්‍ර වල් පැල ඇටි අපිට ආහාර විදියට ගන්න පුළුවන් ආහාරයක් වෙනවා. එතකොට මිනිසාට ආහාර විදියටත් ක්‍රියා කරනවා සමහර වල් ශාක. ඒ වගේම භූමි අලංකරණයට අපි දන්නවා භූමි අලංකරණයේදී නැත්නම් ලෑන්ඩ්ස්කේපින් වලදී වල් පැල අපි තනකොළ යායවල් හදනවා. හිස් අවකාශවල තනකොළ හිටවනවා. එතකොට මේකත් භූමි අලංකරණයේ වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජනයක්. ඒ වගේම සමහර අපි දන්නවා කෘෂිකාර්මිකව වැදගත් වෙන භෝග දියුණු කරනකොට අභිජනන කටයුතු සඳහා භාවිතා කරනකොට ඒ වගේම වල් දර්ශ වල් ශාක ඒ කුලයටම අයත් භෝගවල වල් ශාක තියෙනවා. මේ වල් ශාක වලිනුත් ජාන අරගෙන අභිජනන කටයුතු වලට යොදා ගන්න පුළුවන් කෘෂි භෝග. එතකොට ඒකත් ප්‍රයෝජනයක්. වල් පැල වලින් මං කිව්වා දැන් මං කතා කර කර ඉන්නේ මේ පාඩමේදී වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජන. එතකොට ප්‍රශ්නයකදී අහුවොත් අපිට ව්‍යුහගත රචනා ප්‍රශ්නයකදී එහෙම අහුවොත් වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජන එතකොට 3ක් හරි 4ක් හරි එහෙම කියනවා. එතකොට මේක දැන් ඉතාමත්ම සරලයි. මං සරලව විස්තර කරා. කෘෂිකර්මයේ ඉගෙන ගන්න, කෘෂි විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ සාමාන්‍යයෙන් සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනේ මෙන්න මේ දේවල් ගැන. මොකද මේවා පාඩම් කරලා ලබා ගන්න බෑ. පාඩම් කරලා ලබා ගන්නවට වඩා මේ විදියට සාමාන්‍ය දැනීමෙන් කෘෂිකර්මයේ පිළිබඳ, කෘෂි විද්‍යාව පිළිබඳ තියෙන සාමාන්‍ය දැනීමෙන් අපිට හිතා ගන්න පුළුවන් වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. එතකොට වල් පැලවල කිව්වම කෙලින්ම හානිදායක පැත්ත තියෙන්නේ. මෙතනදී මම කතා කරේ විශේෂ දෙයක් වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජන. එතකොට මේක සමහර වෙලාවට රචනා ප්‍රශ්නයකට එන්න පුළුවන්. සමහර වෙලාවට මෙතනින් බහුවර්ණ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොම ආවත් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ආවොත් අපිට කෙලින්ම ප්‍රයෝජන 3ක් හරි 4ක් හරි 2ක් හරි ලියන්න කිව්වම අපිට කෙලින් මේක ලියන්න පුළුවන්. නමුත් රචනා ප්‍රශ්නයක් ආවොත් මේ එකින් එක විස්තර කරන්න අවශ්‍ය වෙනවා.